හායි කාලෙකින් හදපු වෙනස්ම විදිහේ ඩ්‍රීම් කැචර් එකක් තමයි මේක. මේකේ වීඩියෝ එකක් මං කලින් දාලා නම් තිබ්බා. හැබැයි මේකේ තිරේ පිටිපස්ස කතාවත් එක්ක තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා ඒ ඩ්‍රීම් කැචර් එක කලින් දැක්කනම් ඔයාලා දකින්න ඇති ඒකට දාලා තියෙනවා පොඩි හිස් කබල් වගේ එක අයිටම්ස්. මම ඒව ඕඩර් කරගත්තේ අලි එක්ස්ප්‍රස් එකේ. මේක ඕඩර් කරපු කස්ටමර් ඒවපු ලින්ක් වලින් තමයි මම ඕඩර් කරගත්තේ. මේ මම නම් කියන්නේ ඒවට ඔලු බක්ක කියලා. ඒව අල්ලන්නත් බය හිතුණ මුලින්ම. ඔයාලට මගේ මූණේ ඇක්ෂන් වලින්ම පේනවා ඇති ඒ වැල්ුවේ කොහොමද කියලා. ඉතින් මේ ඩ්‍රීම් කැචර් එක ගැන කිව්වොත් එහෙම මම ඩ්‍රීම් කැචර් හදන්න පටන් අරගෙන කියන්නේ මගේ ස්මෝල් බිස්නස් එක පටන් අරගෙන මම දැන් අවුරුදු 6ක් වෙනවා. ඒ කියන්නේ 2019 අප්‍රේල් වගේ තමයි මම බිස්නස් එක පටන් ගත්තේ. ඒ කාලේ ඉතින් දැන් වගේ ස්මෝල් බිස්නස් කරන අය ගොඩාක් හිටියේ නෑ. ගොඩාක් අඩු පිරිසක් තමයි හිටියේ. ඉතින් මගේ පළවෙනි කස්ටමර් තමා මේ ඕඩර් එක මට දුන්නේ. එයා ඒ දවස්වලත් මේ වගේ මීට හා සමාන ඩ්‍රීම් කැචර් එකක් තමයි හදාගත්තේ. ඉතින් අදත් එයා මේ වගේ ඩ්‍රීම් කැචර් එකක් මේක මේ සාතන් කියලා කියන්නේ යක්ෂයා. ඒක මේ පෙන්නන ඩ්‍රීම් කැචර් එකක් තමයි හදාගත්තේ. මේක මම ගොඩක් ආසාවෙන් හදපු ඩ්‍රීම් කැචර් එකක්. මොකද එකම වගේ ඩ්‍රීම් කැචර්ස් හදලා අර වෙනස් විදිහම එකක් එද්දි ගොඩක් ආසයි අලුත් දෙයක් හදන්න අලුත් දෙයක් කරන්න. අනිත් එක මගේ පළවෙනියට මට ඕඩර් එක දුන්න කස්ටමර් නිසා ගොඩාක් ආසාවෙන් සහ සතුටෙන් තමයි මම මේ ඩ්‍රීම් කැචර් එක හැදුවේ. මේ වීඩියෝ එකේ මේක ඉක්මනින් යවුවට මේක සෑහෙන වෙලාවක් යන වැඩක්, අමාරු වැඩක්. 100%ක් හෑන්ඩ්මේඩ්. මම වෙලාවකට ෆිල්ම් එකක් බල සින්දුවක් කිය වගේ මේ දේවල් කරනවා. එක දිගට කරන් යද්දිත් මහන්සි. ඒ වුණාට ෆිල්ම් එකක් වගේ බලනවා ගොඩාක් අඩුයි. මොකද මේකට අපි 100%ක් අවධානය දෙන්න ඕනේ රටාව ගොතද්දි. ඒ ගෙතන රටාව වගේ තමා අපි දරන මහන්සියත්. handmade with love.